සරණයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. මකර ලග්නයේ හිමි ඔබගේ මේ ගත කරන කාල සීමාව සඳු ග්‍රහයා 12 1 2 3 යන 4 යන භාවයන්හි ගමන් කරනවා. මකර ලග්නය වසර ගණනාවක් දීර්ඝ ඒරාෂ්ටකයක් පහු කරලා ආපු නිසා වෙනදට වඩා උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම හදිසියේ ගමන් බිමන් යෙදුනත් ඒවා ඊටාම කල්පනාකාරීව ඒ ගමන් බිමන් වල යෙදෙන්න ඕනේ. ලැබෙන දේ අනාගතයේ වෙනුවෙන් ඉතුරු කරගන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අලුත් නෑදෑයෝ අලුත් හිතවත්තු නැති නෑදෑකම් ඇති වෙන්න ඇති නෑදෑකම් රැකගන්න ඔබ කටයුතු කරන්න ඕනේ කියන එක පරිස්සමින් කටයුතු කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. විශාල වශයෙන් අලුත් හිතවතුන් ඔබට හඳුනා ගන්න ලැබෙනවා. මකර ලග්නයේ හිමි ඔබ අලුතෙන් කරන කටයුතු වලදී එකවරම තීන්දුව తీරන ගන්න නැතුව ටිකක් හිතලා මතලා තීන්දුව తీරන ගන්න එක හොඳයි කියන එක ඔබට මොකද කලබලයක් ඇති කරනවා. කාලයක් පීඩාවක් තිබිලා ඒ පීඩාව නැති වුනහම සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලුව තුලින් හොඳ දේ නරක දේ අවබෝධ කරගන්න පොඩ්ඩක් ප්‍රමාද සත්‍යයක් ඇති කරගන්නවා. ඒ නිසා හිතවතුන්ගේ දුරස් වීමක්ද සිද්ධ වෙනවා කියන එක ළඟින් ඇසුරු කළ හිතවතුන්ගේ දුරස් වීමක්ද සිද්ධ වෙන්න තියෙනවා කියන එක මතක තියාගෙන කටයුතු කරන්න. තීන්දුව తీරන ගැනීමේදී දුරදිග සිතා බලලා කටයුතු කරන්න කියන එක නැවත නැවතත් මතක් කරනවා. ඒ වගේම විවාහ බලාපොරොත්තුෙන් හිටියානම් ඒ විවාහ ගිවිස ගැනීම වල සුසු කාලය මේ බවත් ප්‍රේම සම්බන්ධතා මල්පල ගන්වන කාලය බවටත් සඳහන් කරන්න ඕනේ. විවාහයක් බලාපොරොත්තුෙන් හිටියනම් විවාහ ගිවිස ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන කාලයක් බව මකර ලග්න හිමියන්ට මේ ඉදිරි මාසය සඳහන් කරන්න පුළුවන්. රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් පැවති වගකීමෙන් නිදහස ලැබෙනවා. ඒ වගේම අලුත් රැකියාවක් අපේක්ෂාවෙන් හිටියානම් ඒ අයට සුබදායක ආරංචි ලැබෙනවා, රැකියාවන් ලැබෙනවා. කලා ශ්‍රේෂ්ඨයේ කටයුතු සම්බන්ධව යම් කිසි රැකියා මාර්ග බලාපොරොත්තුෙන් හිටියානම් ඒ අයට නළුවන්ට, නිලියන්ට, රැඟුම් රඟන අයට හොඳ කාලයක් කියලා සඳහන් කරන්න පුළුවන්. මකර ලග්නේ විපත් ඇති කරනවා සේම සැපත් සදනවා කියන එක මතක් කරන්න ඕනේ. සැප සදනවා වගේම කොයි මොහොතේ හරි විපත් ඇති කරනවා කියන එකත් මතක තියාගන්න ඕනේ. ඒ හැම එකක්ම දැනගෙන මකර ලග්න හිමියන් කටයුතු කරන්නත් ඕනේ. ඒ වගේම කණ්ඩායම් කීපයක් සමග එකතු වෙලා කරන කටයුතු වලටත් දුර බැහැරක යන්න සිද්ධ වෙනවා. ගෙදර දොර කටයුතු වෙනදට වඩා උනන්දුවෙන් සහ උත්සාහයෙන් කරන්න පෙළඹෙනවා. අධ්‍යාපන කටයුතු සම්බන්ධව වැඩි වගකීමක් දරන අධ්‍යාපන ශ්‍රේෂ්ඨයන්හි දරුවන්ට ඒ වගේ සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ධාරණ ශක්තිය, ඒ වගේම ඥාන ශක්තිය මේ කාල සීමාව ටිකක් යහපත් අන්දමින් වැඩි දියුණු වෙලා එනවා. ඒ රාෂ්ටකයේ සම්පූර්ණ අගෝස්තු මාසයෙන් ඉවරයි. දැන්ට ඇති බාධා සියල්ල ක්‍රමක්‍රමයෙන් දුරු වෙමින් පවතිනවා. බුද්ධි වර්ධනය සඳහා කරන කටයුතු කීපයකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. අධ්‍යාපන මට්ටම අධ්‍යාපන ලබන දරුවන්ගේ ගණිතාංශය ඒ වගේම සියුම් කටයුතු පරීක්ෂණ කටයුතු ගණිත කටයුතු වලට යොමු වෙලා ඉන්න දරුවන්ගේ කටයුතු වල දියුණුවක් විශේෂ දක්ෂතාවයක් ඇති කරනවා. ඒ වගේම গুপ্ত දේවල් කෙරෙහි গুপ্ত විද්‍යාව গুপ্ত ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි නැඹුරුවක් තියෙන මකර ලග්න හිමි තරුණ තරුණියන් වැඩිහිටියන් ඕනෑම අයෙකු ඒ සඳහා කෙරෙහි වැඩිපුර නැඹුරුවක් උනන්දුවක් ඇති වෙලා ඒ තුලින් ඉගෙනීම කරනවා නම් ඉගෙනීමේ සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒක গুপ্ত විද්‍යාව, গুপ্ত ශාස්ත්‍රීය කටයුතු ශාස්ත්‍රානුකූලව ඉගෙන ගන්න අයට පමණක් සීමා වෙච්ච පලාඵලයක් බව සඳහන් කරන්න ඕනේ. වෙන අద్භූත බලවේග පස්සේ දුවන අයට නම් මේ කාල සීමාව තවදුරටත් හොඳ නෑ කියන එක මතක තියාගන්න ඕනේ. සෙනසුරු කියන ග්‍රහයට අයිති ග්‍රහයන් දෙන්නෙක්ගෙන් එක ග්‍රහයෙක් තමයි මකර, අනික කුම්භ.
මකර ලග්නයට වසර 7මාරක ඒ රාෂ්ටකයක් තිබුණා. ඒ රාෂ්ටකේ සම්පූර්ණයෙන්ම ගෙවිලා අවසාන වෙනවා. ඒ නිසා මේ පිළිබඳව ගොඩක් දුක් විඳපු අයට සැප ලබන්නත් ගොඩක් සැප ලැබපු අයට යම් යම් ආකාරයේ දුක් විඳින්නත් මේ දෙකම එක හා සමානව දෙපැත්ත පෙරලලා බලන්න පුළුවන් කැඩපතක් වගේ ග්‍රහයෙක් තමයි සෙනසුරු කියලා කියන්නේ. සෙනසුරුගෙන් ඇතිවන පීඩා දුරු කරලා සැප සදනවා නම් පෙර කරපු කර්ම කුසල කර්ම හොඳටම විපාක දෙන කාලයක් හැටියට මේ කාලය සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ලෙඩ දුක් කරදර, ඒ වගේ බඩ අමාරු, ගර්භාෂය ස්ත්‍රීන්ගේ නම් ගර්භාෂය, පිරිමින්ගේ නම් බඩ, ඒ වගේම හිසේ අමාරු වරින් වර ඇති වෙන්න පුළුවන්. අජීර්ණ ඇති වෙන්න පුළුවන්. වෙනදට වඩා සරුව සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඇස්වල ප්‍රශ්න ගැටලු ඇස් ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒවට ප්‍රතිකාර ලැබුණොත් ප්‍රතිකාර ගන්න වුණොත් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න හැටියට මතක් කරනවා. අය 6යි වැය 5යි ජය අංකය 4 ජය වර්ණයේ තැඹිලි සුබ දවස බ්‍රහස්පතින්දා ඔබගේ දියුණුව උදෙසා කරන කටයුතු වලදී මෙම අංකයන් වර්ණයන් ප්‍රයෝජනට ගන්නා හැටියට මතක් කරනවා. තෙරුවන් සරණයි. දේවාලවල, නිවසවල, විහාරස්ථානවල, පූජනීය ස්ථානවල කොයි ස්ථානයක වුණත් තියෙන ඇස්වහ කටවහ දෝෂ, අමනුෂ්‍ය දෝෂ සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ සංයෝගයක්. දේවාලවල දෙවියන්ගේ ආකර්ෂණය අඩුවෙච්ච තැන්වල විශේෂයෙන් ගම්භාර දෙවියන්ට පහන් පත්තු කරනකොට, සෝනියන් දෙවියන්ට පහන් පත්තු කරනකොට, විෂ්ණු දෙවියන් ප්‍රධාන දෙවියන්ට පහන් පත්තු කරනකොට මේ අසුදූපයෙන් දුන් ඇල්ලීම උන්වහන්සේලාගේ ඇල්ම බැල්ම ලැබෙන්නට හේතුවක් වෙනවා. මේකේ අඩංගු වෙලා තියෙන බෙහෙත් වලින් එන්නේ ඖෂධීය සුවඳක්. ඒ නිසා Tamanට අමතර සුවඳක් අවශ්‍ය නම් ඒකට සල්දුම් වල හෝ කට්ටු කුමාංජල් කුඩු කරලා ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. උදේ හවස හෝ නැත්නම් හවස එක් වරුවක් හෝ මේ ඔසුදූපය දුම් අල්ලලා තමන්ගේ දේවාලයේ, තමන්ගේ නිවසේ, තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ පවතින අඳුර දුරලලා ආලෝකය ලබා ගන්න පුළුවන් වෙළඳ වශීයක් ක්‍රියාවක් ඇති කරන ඖෂධයක් හැටියට, ඔසුදූපයක් හැටියට විෂ්ණු රාජ ඔසුදූපය අපි ඔබට හඳුන්ලා දෙනවා. වසර 10ක කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල හැටියටයි ඔබට මේ ඔසුදූපය සකස් කරලා මිලදී ගන්න සූදානම් කරලා තියෙන්නේ.